Hi guys, welcome back to my YouTube channel. ඉතින් මං හිතන්නේ සෑහෙන කාලෙකට පස්සේ තමයි මම මේ vlog එකක් අරගෙන එන්නේ. ඉතින් ඇත්තටම මම පොඩ්ඩක් busy කියන්නේ ඇත්තටම මං ඔයාලට කියලා තියනවානේ. මම මේ අවුරුද්දේ මං හිතන්නේ කලින් vlog එකක කිව්වා මගේ චුට්ටක් ජීවිතේ ඉස්සරහට වෙනස් වෙන්න යනවා. ඇත්තටම මම මේ දවස්වල මගේ ඉගෙනීමේ වැඩ කටයුතු එක්ක තමයි busy වෙලා ඉන්නේ. ඉතින් මට vlog එකක් ගේන්න බැරි වුණා. හැබැයි vlog එකක් කරනවා කියලා ගත්ත ක්ලිප් සෑහෙන මගේ ෆෝන් එකේ තිබ්බා. ඉතින් මං හිතුවා පහුගිය ටිකේ මගේ අප්ඩේට්ස් ටික ඕගොල්ලොන්ට එක vlog එකකින් ගේන්න. ඉතින් ඇත්තටම මට වීඩියෝස් ගේන්න බැරි වුණේ මම මේ දවස්වල කියන්නේ ටික කාලෙකින් ඉඳන් මට මගේ එක්සෑම් වගේකට තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මට ඒ දේවලුත් එක්කලා මම නිතරම පොළොන්නරුවේ කාලවානේ දෙපැත්තට මාරු වෙනත් හින්දා ඉතින් සිග්නල් ප්‍රශ්නයි ඕවත් එක්කලා මට වීඩියෝ ෂූට් කරන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ vlog එකක් ගේන්න මම වීඩියෝස් නම් ඉතින් කොහොමද ඉතින් යන තැනක චුට්ට හරි ගන්නවනේ. ඉතින් ඒකත් එක්කලා මට ගේන්න උනේ නැහැ. දැන් ඉතින් ඉස්සරහට වීඩියෝ ගේන්න කියන්නේ ළමයි මම මේ vlog එක දැන් මම ඩබ් කරන වෙලාවෙත් මට තව එක්සෑම් එකට තියෙන්නේ සතියයි. මම පාඩම් කරලම නැහැ. ඒතකොට දැන් ඔයාලා මගෙන් අහන්න බා. ඒතකොට මොකද මෙච්චර දවස් කරේ කියලා. පිස්සු මට. ඉතින් අපි ඔය කරන්න යන්නේ ඔය මාර්තු මාසේ දවසක අපේ ගෙදර හැමෝම එකතු වෙලා අපි යනවා කලවානේ. ඉතින් අපි කලවානේ යන්න ලෑස්ති වුණේ උදේ අපි කලවානේ යනවා කියලා අපි කොහෙද මන් දන්නේ දරණියගල පැත්තට කොහෙද නැවතිලා පහුවදා උදේට යන්න තමයි අපි කොහමද එහෙම තමයි කතා කරගෙන ගියේ. හැබැයි අපිට කුරුණෑගලට කිට්ටු වෙනකොට අපේ වාහනේ මොකක් හරි ප්‍රශ්නයක් ආවා. ඒකත් එක්කලම අපිට ඉතින් අපේ ගමන එදා ය아가න්න බැරි වුණා. ඉතින් අපි ඊට පස්සේ කරේ වාහනේ හදාගන්න try කරා හරි ගියේ නැහැ. මේ ඉතින් මේ විදිහට යන එක ටිකක් අමාරු නිසා අපි ගියා අපේ නැන්දලාගේ ගෙදර. සුදු ගවුමෙන් සැදිමුව හසරයි සුදු ගවුමේ මට ගෙදරින් බානේ නංගෝ බොරේ. ඉතින් ඊට පහුවෙනිදා අපි ආයිත් ගමන යන්න පිටත් වුණා. ඉතින් අපේ වාහනේ අපි හදන්න දාලා මේ වාහනේත් මොකක් හරි තිබුණා ඇත්තටම ළමයි දැන් මතක නෑ හරිද? දැන් මේ ජූනිනේ. එතකොට ඔය මාර්තු. දැන් මතකත් නෑ. vlog එක දානවා කිව්වට ඊට පස්සේ ඉතින් අපි යන ගමන් තමයි ඉන්නේ. ඔයාලා මම ඩබ් කරන අස්සෙන් නිකන් මීහරක් ටිකක් වගේ කෑ ගහනවා වගේ අහෙන්න පුළුවන්. මොකද අපේ මල්ලිගේ යාළුවෝයි මල්ලි ඒගොල්ලෝ කෑ ගහන සද්දයක් තමයි ඒ පැත්තෙන් ඇහෙන්නේ. ඉතින් අපි යනකම් හරි ආසාවෙන් කකා බීතින් ගියා. අයියලා ගෙදරට ගියාට පස්සේ කියන්නේ ඉතින් අපි යන්නේව එහෙම වීඩියෝ කරේ නෑ. අපි යනකොට උන්ටටම වැස්ස හොඳටම රෑ වෙලා. ඉතින් පහුවදා තමයි අයියා අපිව නාන්න එක් කරගෙන යනවා කොහෙද? කුඩ වෙක් කරගෙන යනවා කියලා උදේ ඉඳන් බොරු කියලා ඊට පස්සේ නිකන් අර කියන්නේ තමයි පොළොන්නරුවේ කට්ටිය පරාක්‍රම සමුද්‍රය කියලා හරක් නාන වලවල් වලින් නාවනවා කියලා අර මීම්ස් වල තියෙන්නේ. අන්න ඒ වගේ මේ මිනිස්සු අපිව අරගෙන ගියේම මහා එතන හොඳ ඇති. මම දන්නේ එතන වතුරක් නෑ අපිට නාන්නත් බෑ. එතන තමයි මෙයා අපිව එක් කරගෙන ගියේ. ඉතින් ඊට පස්සේ අපි එතනින් නෑවද කියලා මතකත් නෑ. එතනම නෑවෙන එතන චුට්ටක් එහායින් අපි නාලා තමයි අපි එදා ගියේ. මේ ඉතින් එහෙම තමයි එදා දවස ගත වුණේ. එදා දවස ඒ විදිහට තමයි ගත වුණේ. ආවා එතයිය. අර සුදු පාට වෙන වගේ තේරෙන්නේ වතුරද? අර යන්න පුළුවන් සුපිරි කුඩු යන්න පුළුවන් එක්කන් ඇදෙන්නේ. ඔව් නාන්න කියලා මේ දෙන්නව කුණු වලකට තමයි එක්කන් මම යන්න කැම්මේ කල්ලපන්. ඔයා ඉතින් කුණු ගඳ යන්නේ. යන්න බෑ කට නගිනවනේ. කට නගින්නේ. ඇහුන්නේ කට නගිනවනේ. මම නන්නේ මේ අපේ නංගිවයි මල්ලිවයි කුණු වලකින් නාන්න ගෙනත් තියෙනවා. අනි ප්ලීස් එක මම බෑ. අනි ඒතාවම් ඒක. මේක
මේ මෙහෙ හරක් නාන වලක්. අන්න මේක තමයි. බොරු එපා බං බොරු ඵලයන් මතෙන්. ඉතින් ඊට පස්සේ දවසේ අපි ගියා අයියලාගේ බාප්පලාගේ ගෙදර. හරිද? ඒක තියෙන කෙලින් කන්දේ. මම හිතන්නේ මම කෙලින් කන්දේ කලින් vlog එකක් ගෙනත් තියෙනවනේ. ඉතින් එහෙ ගියාට පස්සෙත් අපිට සෙට් උනේ ඉතින් නාන්න. මොකද අපි වෙන මොනා කරන්නද එහෙ ගිහිල්ලා. එහෙනම් හැබැයි මාරු එහෙනම් නාන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට එතන වීඩියෝ ගන්න බැරි වුණා. මේ නානකොට වීඩියෝ ගන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ. අයියත් එහෙට මෙහෙට දිව්වා. හැබැයි අපි නෑවා එදා නම් ඇති වෙන්නම නෑවා. කොහොමද ඉතින් ඔය නාන තැනට යන්න තිබුණේ ඔන්න ඔහම තමයි ඉතින්. ඇත්තටම ඉතින් අපිට ඔක මැජික් වගේ තමයි. ඔව් ඇත්තටම මේ පැත්තේ ඉතින් ඔහොම ඇත්තෙත් නෑ. ඔහොම තිබුණාට ඔහොම යන්න දෙන්නේ නෑ. ණයකත් ගාලා මැරෙයි කියලා ඉතින් යන්න දෙන්නේ නැහනේ. ඉතින් අපි ওই විදිහට තමයි එතනට ගියේ. හැබැයි එතන නම් මාර ලස්සනයි ළමයි. මට ඇහෙනවා මම මේ කතා කරන අස්සෙන් අර කූළු මීහරක් ටික තප්පුලන සද්ද ඔයගලන්ට ඇහෙනවා කියලා. සෝරි වෙන්න ඕනේ ඒකට. එයාසේ අනිත් එක්කෙනත් කෝල් එකක ඔක්කොම ඇහෙනවා මාර වැඩි. දැන් මට මේක ඩබ් කරගන්න විදියකුත් නැහැ. ඉතින් ওই ජිම් පප්පට සීනි හැදිලා වගේ ඇඳුමක් ඇඳගෙන යන්නේ මං තමයි ළමයි. හරිද? ඉතින් අපි එදා දවසේ නාලා කාලා ගෙදර ගියා. හරිද? ඒ වුණාට එදා දවසේ මොනවද උනේ කියන එක මට හරියට මතක නැහැ. කොහොම හරි ඊට පස්සේ ගොඩාක් දවසකට පස්සේ එකක් අපි ගියා අයියලාගේ අම්මා අසනීප වෙලා එයාට බෙහෙත් ගන්න. ඉතින් මම ඒක vlog එකක් කරන්න කියලා තමයි ළමයි ගත්තේ කොහොම හරි. ගත්තර වැඩක් වුණේ නැහැ. vlog එකක් හැදුවේ නැහැ. ඉතින් අපරාධනේ ඒක ගත්ත නම්බුවට මම ඔයාලට අප්ඩේට් එකක් විදියට මම මේකට ඒ ක්ලිප් එකත් එකතු කරනවා. කොහොම හරි අපි ඔය ගොඩ වෙලාවක් ඉඳලා බඩගිනි වෙලා අපි ආවා මොන හරි කන්න කියලා. එතන සුප් තිබ්බා. ඔය කොහෙද මම හිතන්නේ මට එතන නම මතක නැහැ. ඉතින් ඊට පස්සේ අපි අම්මට බෙහෙතුත් අරගෙන අපි එදා ගෙදර ගියා. තව මොන හරි පොඩි වැඩ වගේක් කරා. ඒ වගේ ක්ලිප්ස් එහෙම වීඩියෝ ක්ලිප්ස් මොකුත් නෑ. සමහර වෙලාවට මම සැරින් සැරේවා මේ ඩිලීට් කරන නිසා අපි ඔය ඉන්න තැන ඉස්සරහා පේන්නේ පතල්. හරිද? එතන මාරම ලස්සනයි. ඉතින් ඊට පස්සේ අපි බෙහෙත් අරගෙන ගෙදර ගියා. එදා දවස ඉවරයි. ඉතින් මේ මට මතක විදිහට මේක අප්‍රේල් මාසේ දවසක්. හරිද? මේ අප්‍රේල් මාසේ තිබුණා මොකක් හරි පොඩි කානිවල් එකක් එක්කලා මියුසිකල් ෂෝ එකක්. හොඳටම වැස්ස. හරිද? මාව එක්කරගෙන යන්න බෑ කියලා කිව්වා අයියා. ඒත් කියන දේ ඇහුවේ නෑ. මම ඇඬුවා එක්කරගෙන යන්න කියලා. අන්තිමට එපා වුණා මටත් ගිහිල්ලා හැම තැනම මඩ වගුරක් විතරයි වැස්ස ඉන්න. ඒකට අපි දෙන්න එදා ඒක බලලා ආවා. ඊට පස්සේ දවසක අපි ගියා අයියාගේ යාළුවෝ කට්ටියක් ඇවිල්ලා ඒ ගෙදර ළමයි නාන්න ළමයි ඉතින් එහෙ ගියපුවාම මම හිතන්නේ නාන්නට වැඩිය වෙන දෙයක් ඉතින් ඒක කරන්නේ නැතුව ඇති විශේෂ දෙයක්. ඉතින් මම මේක නම් ෂෝට් එකක් දාලා තිබුණා ලොග් වීඩියෝ එකක් මට හදන්න බැරි වෙච්ච හින්දා. ඔන්න ඉතින් ඊට පස්සේ අප්‍රේල් ඉවර වුණාට පස්සේ ආවේ වෙසක්. හරිද? වෙසක් පොයට දවස් දෙකක් වෙන්න ඕනේ. දෙකක් වගේ විතර තමයි මම කූඩු ටික හදන්න පටන් ගත්තේ. ඉතින් මම කූඩු හදනකොට ඔක්කොම වල්වාස වෙලා තමයි තිබ්බේ. ඔයාලා ගණන් ගන්න එපා. දැන් මම මේ ඇත්තටම මේ වෙසක් වලට නම් ෂෝට් එකක් හදනවා කියලා තමයි වීඩියෝ කරේ. ඒක හින්දා තමයි ওই ස්ක්‍රීන් එකේ පැත්ත චුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ. මොකද අනිත් එක තමයි ළමයි මේ මම කූඩු හැදුවේ නැහැ. හරිද? මම කූඩු හදන්න දන්නේ නැහැ. හදන්න දන්නේ නැහැ කියන්නේ මට එහෙම එච්චර සියුම් දේවල් බෑ උක උනත් කරේ. හරි අමාරුයි. ඉතින් මම වෙසක් මාසෙක ගත කරේ කලවානේ. ඉතින් පොසොන් මාසේ එතකොට මගේ බර්ත්ඩේ එක දවසේ මම බර්ත්ඩේ එක දවසේ මේ පාර මම කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. ඒ කියන්නේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒක දාන්න බෑ. මොකද රෑ තමයි බර්ත්ඩේ කේක් එක මේගොල්ලෝ ගෙනල්ලා සර්ප්‍රයිස් කරලා ගැව්වේ. ඉතින් ඒක හින්දා ඒක මට දාන්න බෑ. ඊට පස්සේ ඉතින් පොසොන් කියන්නේ පෙරහැර තමයි පොළොන්නරුවට. ඉතින් පොළොන්නරුව ගත්තාම පොළොන්නරුව ආශ්‍රිතව සෑහෙන පෙරහැරවල් තියෙනවා. හරිද? ඒ කියන්නේ සෝමාවතිය, කලහගල, දිඹුලාගලත් මට මතක විදිහට පෙරහැරක් දන්න එක මට ෂුවර් නෑ. එතකොට කදුරු වෙලා එක නම් වෙසක් කාලේට තමයි. ඊට පස්සේ මේ පාර පොළොන්නරුවට තව අලුත් පෙරහැරක් එකතු වුණා. මේක නම් පොළොන්නරුවේ මොකද දළදා පෙරහැර, මිහිඳු මහා පෙරහැර තමයි. ඉතින් අපි ඒක බලන්න
ගියා. ඉතින් මිහිඳු මහා පෙරහැර මේ තමයි අපි බලන්න ගියේ. ඒක ඉතින් පොසොන් වල අනිවාර්යයෙන්ම සංකේතයක් පොළොන්නරුවේ. ඊට පස්සේ ඉතින් අපි ඔය ලෑස්ති වෙලා යන්නේ මම කියන්නේ අලුතින් එකතු වුණා පෙරහැරක් කියලා. අන්න ඒ පෙරහැර බලන්න. ළමයි මට ඔයගොල්ලන්ට කියන්න බැරිනවා මම අප්‍රේල් මාසේ විතර මගේ කොණ්ඩේ කොටටම කැපුවා. දැන් නම් කොණ්ඩේ ටිකක් වැවිලා තියෙන්නේ. මම ඒක ගැන පස්සේ වීඩියෝ එකක අරගෙන එන්නම්. මම ඉතින් කොණ්ඩේ බ්ලීච් කරලා සවුත්තු කරගත්ත හින්දා ගොඩක් කොටට කැපුවා. ඉතින් මේ තියෙන්නේ පොළොන්නරුවට අලුතින් එකතු වෙච්ච පෙරහැර. මේක මොකද්ද අලුතින් කියන්නේ මේක ඉස්සර රැයට තමයි ගියේ ලොකු පෙරහැරක් නෙවෙයි පොඩි පෙරහැරක්. හැබැයි මේක මේ විදිහට සංවිධානය කරපු ෆස්ට් ටයිම් මේක ශිව දේවාල පෙරහැර කියලා තමයි මේකේ මේ කිව්වේ. මේක ශිව දේවාල පෙරහැර. මට ඒක හරියටම මතක නැහැ. ඉතින් අපි ඒක බලන්නත් ගියා. ඉතින් ඔය විදිහට තමයි මගේ පහුගිය මාස ටික ගෙවිලා ගියේ. දැන් මෙතන ගොඩාක් වීඩියෝස් අඩුයි. ඉතින් මම සමහර දේවල් ඉතින් ෂෝට් විදිහට ඕගොල්ලොන්ට දැම්මා. ඉතින් මේ දවස්වල නම් මම මගේ එක්සෑම් එක්කලම බිසි වෙලා ඉන්නේ. මම හිතාගෙන ඉන්නවා ඒත් ඕගොල්ලොත් එක්කලා කොහොම හරි වීඩියෝස් ගේන්න ඉස්සරහට ගොඩාක් අලුත් දේවල් වෙනස් දේවල් වලට ඉතින් මට මුණ දෙන්න වෙයි. ඒ හැම දෙයක්මත් මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරන්න බලාගෙන ආසාවෙන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ අදට මේ බ්ලොග් එක ඇති. මම ඉස්සරහ බ්ලොග් වලින් අලුත් අප්ඩේට්ස් ටික ඔයගොල්ලන්ට දෙන්නම්. ඉතින් මගේ මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නෙවෙයි නම් බලන්නේ අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් මං ආයෙත් දවසක වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයගොල්ලෝ හැමෝම